දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ YouTube channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න මේ වීඩියෝ එක බලන හැමෝටම. එතකොට අද මේ වීඩියෝ එක හරහා කතා කරන්න යන්නේ තවත් අර A level කරන සියලුම ළමුන්ට. ඒ කියන්නේ විෂය ભેදයකින් තොරව A level කරන ඕන ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි පාඩම් කරද්දී නිදිමත නැති කරගන්නේ කොහොමද? දැන් මේක අපිට කාටත් තියෙන ප්‍රශ්නයක් නේ බං. කැම්පස් ගියත් ඌටත් තියෙන ප්‍රශ්නයක්. මොකද්ද? පාඩම් කරත් දොයි මත, නිදිමත. කොහොමද ඔය පාඩම් කරද්දී නිදිමත නැති කරගන්න කියලා තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන් පාඩම් කරද්දී නිදිමත නැති කරගන්න ස්ටෙප් 10ක් කියලා දෙනවා. එතකොට ඒ ස්ටෙප් 10ට පොඩ්ඩක් වැඩ කරලා බලන්න අනිවාර්යෙන්. ඔයගොල්ලන්ට පාඩම් කරද්දී නිදිමත එන එකක් නැහැ ඊට පස්සේ. හරිද? හරි. එතකොට තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම description එකේ ඔයගොල්ලන්ට විශේෂ වැදගත් වීඩියෝස් දානවා අනිවාර්යෙන් ඒවත් බලන්න. මේ වීඩියෝස් සම්බන්ධ ලින්ක්ස් වගේ දේවල් දානවා අනිවාර්යෙන් ඒවත් බලන්න අවධානයෙන් ඉන්නේ සම්බන්ධව. හරි අපි අද දැන් යමු වැඩසටහනට. හරිද? එතකොට ඉස්සෙල්ලා අපිට ගන්න පුළුවන් පුතේ පාඩම් කරක් තියෙන මෙන්න මේ නිදිමත නැති කරන්න ගන්න පුළුවන් එක ස්ටෙප් එකක්. හරිද? ඒ තමයි ඉස්සෙල්ලාම ගන්න පුළුවන් අපිට වතුර බොන්න ඕන හොඳට බං. හොඳට වතුර බොන්න ඕන. රැට හරි පාඩම් කරනවා දවල්ට පාඩම් කරනවා හරි කියලා කියන්නේ නිතරම අපි කම්මැලි ගතියෙන් උදාසීන භාවයෙන් මොකෙක්වත් කැමති නෑනේ මම පාඩම් කරන්න. එතකොට පාඩම් කරන් තියෙන නිදිමත නැති කරගන්න නම් නිතරම වතුර බොන්න. පත ලීටර දෙකේ තුනේ වතුර බෝතලයක් තියාගන්න. වතුර බිව්වා කියලා මොකක්වත් වැඩි වෙන්නේ නෑනේ බං. අර වෙන වෙන වගේ දේවල් නෙවෙයි වතුර බිව්වා කියලා ඕන් තරම් බීපන් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙවි. චුට්ටක් කරගෙන මේ ඉඳන් දුවන්න හේවි. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තවුලක් නෑ. හරිද? එතකොට වතුර බොන්න. ඒක තමයි දෙන්න පුළුවන් පළවෙනිම උපදේශා ස්ටෙප් එක ටිප් එක. හරිද? දෙවෙනි එක තමයි ළමයි පොට්ටක් නිදිමත වගේ එනවනම් පාඩම් කරේද නිදිමත ඔලුව හික්ක වැට. හරිද? එතකොට ඒ ඉන්න තැන බකන් නිලාගෙන වාඩි වෙලා ඉන්න එපා. හරි. නිදිමත එනවනම් ටික රවුමක් දාලා ඉන්න ඇවිදින්න. පොඩ්ඩක් පාඩම් කරන තැන කාමරේ ඉන්නවනම් චුට්ටක් එහාට මෙහාට ඇවිදින්න. මෙහාට ඇවිදින්න පොඩ්ඩක් ඒතකොට නිදිමත යනවා. විනාඩි දෙකක් තුනක් ඇවිදින්න පාඩම් කරන්න. හරි. ඇවිද යනවා කියලා ආයි කාමරෙන් ගිහලා පාඩම් කරනවා කියලා ආයි පැයකට දෙකකට විතර පස්සේ ආයි එන්න එපා. පොඩ්ඩක් ඉන්න තැන ටිකක් ඇවිදලා පාඩම් කරලා අදාළදී පොඩ්ඩක් ඇවිදින්න පාඩම් කරන්න try එකක් දෙන්න. එතකොට ඒකත් ප්‍රධාන ටිප් එකක්. පාඩම් කරද්දී හරියට නිදිමත නැතුව පාඩම් කරගන්න අවශ්‍ය වෙනවා. තුන්වෙනි එක තමයි මෙන්න මේක ටිකක් වැදගත්. පාඩම් කරද්දී මූණ හොදන්න ඕන ටිකක්. හරිද? නිදිමත එනවනම් සාමාන්‍ය රැයට පාඩම් කරන ළමෙක් නම් රෑ ඔන්න ඉන්නවද අපිට ගාලා 10 10:00 වෙලේ නිදිමතයි. බුදු අම්බෝ. ෂේප් එකේ ගිහිල්ලා මූණට වතුර ටිකක් ගාගෙන මූණේ වතුර ටිකක් ගාගෙන මූණ සෝදගෙන ඉන්න. එතකොට පොඩ්ඩක් කර අපි අර ටිකක් ඇක්ටිව් වගේ ලයින් එක යනවා. ඔයගොල්ලෝගේ ටයිම් එක ටිකක් ගේ ටයිම් එක පොඩ්ඩක් පාස් වෙනවා. හරි එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පාඩම් කරලා නිදිමතක් ආවොත් අනිවාර්යෙන් ටිකක් මූණ හොදලා ලෑස්ති වෙන්න. හරිද? ඔන්න ඊළඟ කාරණාව හතරවෙනි කාරණාව මේක නම් හොඳ කාරණාවක්. පොඩ්ඩක් ෆෝන් පැත්තකින් තියන්න කියලාත් කියනවා. නමුත් අර දිගු කාලෙන් ටිකක් වැඩිපුර ටයිම් එකක් පාඩම් කරලා පොඩ්ඩක් නිදිමත ගතියක් කම්මැලි ගතියක් ආව සින්දුවක් අහන්න. හරිද? සින්දු නම් අහම නැතත් කමන්නේ අපේ මොටිවේෂන් වීඩියෝ තියෙනවනේ. ඔය TikTok එකට එහෙම ගිහලා බලන්න. හරිද? එතකොට ඉතින් ආයෙ නිදිමත ඉතුරු වෙන එකක් නෑ. හරිද? එතකොට ඒ ලයින් එකත් පොඩ්ඩක් බලන්න. අනිවාර්යෙන් මියුසික් එකක් හරි මොටිවේෂන් වීඩියෝ එකක් හරි බලන්න. හරිද? එතකොට ඒක හරි. ඊළඟට අපිට ගන්න පුළුවන් මෙන්න මේ සංකල්පය. මේ සංකල්පය නම් ගොඩාක් කට්ටිය දන්නේ නෑ. ඒක මම ලියලම කියලා දෙන්නම්. මෙන්න මේක 45 15 සංකල්ප පුතේ. හරිද? ඒකෙන් දැන් පැයක් පාඩම් කරනවා. 8 ඉඳන් 9 වෙනකම් පළවෙනි පැය ගමුකෝ. ওই පැයේ පළවෙනි විනාඩි 45 පුතේ පාඩම් කරන්න. ඊටු විනාඩි 15 නිකන් ඉන්න. ඒක තමයි 40 15 40 15 සංකල්ප කියලා කියන්නේ. විනාඩි 45ක් පාඩම් කරන්න. එතන විනාඩි 15ක් නිකන් විතර ආයි තව විනාඩි 45ක් පාඩම් කරන්න. මේක තමයි හරියට ටිප් එක. මොකද කිසිම මිනිස්සෙක් බෑ පැය 3ක් 4ක් එක තැනක බකන් නිලාගෙන වාඩිලා පාඩම් කරන්න. ඒ නිසා 45ක් පාඩම් කරන පහදවල් නිකන් ඉන්න මේ ටිප් එක පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ගේමක් ගන්න පුළුවන්. හරිද පාඩම්? නිදිමත නැතුව. 6 වෙනි එක. 6 වෙනි එකට ටිකක් වැදගත් වෙනවා ටිකක් බලා ගන්නත් ඕන සිද්ධියක් තියෙනවා. ඒ තමයි පොඩක් ඔය තේ එකක් කෝපි එකක් බොන්න පාඩම් කරද්දී. තවල් හරි කෝ ඒවා රෑ හරි ඔය කෝපි නම් වැඩි බොන්න යන්න එපා. එපාර බඩ කර වුණාට පස්සේ අර දීශාංශ කිව්වා කියලා ගියාවේ. ඒව එහෙම කරන්න යන්න එපා. ඔය තේ එකක් එහෙම දාගෙන කාට කෝපියක් තේ කෝපියක් කෝපි කෝපියක් බොන්න. හරිද? එතකොට නිදිමත එන්නේ නැහැ. එතකොට කිසි අවුලක් නැතුව උණුවෙන් තේකකුත් එක්ක බිස්කට් එකක් කනවා කියලා කියන්නේ කිසි අවුලක් නැහැ. නිදාසේ පාඩම් කරගෙන යන්න පුළුවන් නිදිමත එන්නෙම නැහැ. හරිද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ස්නැක් එකක් වගේ පොඩ්ඩක් පුළුවන් නම් පාවිච්චි කරන්න. ස්නැක් එකක් කියලා කියන්නේ මොනවද? ස්නැක් එකක් කියලා කියන්නේ අනේ අම්මේ මම ස්නැක් නැත්තම් බයිට් නැත්තම් බිස්කට් නැත්තම් අද ඉඳන් පාඩම් කරන්නේ නැහැ. එහෙම එකක් නෙවෙයි මම කියන්නේ.
හරි. ඔය කේක් එක බිස්කට් එකකින් අරගෙන තියාගන්න. පොඩ්ඩක් කකා පාඩම් කරන්න. ඔය කඩචෝරු කන වෙලාව 500 600 රයිස් කොත්තු කන වෙලාවේ ඔය සරලි පොඩි බයිට් එකක් චොකලට් බිස්කට් එකකින් අරගෙන ඇවිල්ලා පොඩ්ඩක් කන්න. ඒක අත්‍ය ඔයගොල්ලෝ නිදිමත නැති වෙයි. නිදිමත අඩු වෙයි. හරිද? පොඩ්ඩක් ඒ වගේ දේකුත් පාවිච්චි කරලා බලන්න. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි නිදිමත නැති කොටස් පාවිච්චි කරන්න ඕන පාඩම් කරද්දී. ඒ කියන්නේ අර සමහර කොටස් තියෙනවා බං අම්පාට විශාලයි ලොකු කොටස් නේ බං. හරිද? එතකොට මේ ලොකු කොටස් පාවිච්චි කරන්න එපා. පොඩි කොටස් අර නිදිමත වෙන ටයිම් එකේදී පාඩම් කරන්න. අර ලොකු භයානක ටිකක් අර වැඩිපුර කොටස් තියෙනවා නම් ඔයාලා ඒක වෙනුවට එක පාඩම් කරන ක්‍රම වෙනස් කරන්න. හරි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දේශපාලන විද්‍යාවන්තර ටිකක් අමාරු සංකල්ප පාඩම් කරන්න යද්දි ළමයි අමාරු සංකල්ප පාඩම් කරන ක්‍රමය වෙනස් කරන්න තුරු නිදිමත නැති වෙයි. හරිද? ලියලිය පාඩම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇවිද හරි කෑ ගහලා හරි ඔය මොකක් හරි නිදිමත වෙනවා නම් අමාරු කොටස් පාඩම් කරද්දී පොඩ්ඩක් ක්‍රමය වෙනස් කරලා බලන්න. එතකොට ඒකත් හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඇඳ තියෙනවනේ බං. හරිද? ඇඳ හැමෝටම ඇඳක් තියෙනවනේ. ඔය ඇඳ තියෙන හතර මායම කියන්න එපා බං. හරි. ඕගොල්ලන්ට ඇඳක් තියෙනවා නම් ඔය ඇඳ තියෙන හතර මායම කියන්න එපා. එතකොට පාඩම් කරගන්න අමාරුයි. හරි. විනාඩි 5ක් මම පොඩි ඇලර්ට් එකක් දාලා ඉන්නම් පාඩම් කරලා. හරිද? එතකොට තමයි පොඩ්ඩක් අර මගේ හිත සැනසෙන්නේ කියලා. ඔය ඇඳ හතර මායම ගියාට පස්සේ ආයෙත් ඉතින් ඕකේ සෙට් බෝජි තමයි. හරිද? පැය 4ක් 5ක් යනකම් දොයිම තමයි. ඉතින් ඊට පහුවෙන් තමයි නැගිටින්නේ. එතකොට ඒක මේ පොඩ්ඩක් පාවිච්චි කරන්න එපා. හරිද? පොඩ්ඩක් ඇඳ කියන එකෙන් චුට්ටක් ඈත් වෙලා ඇඳෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා වගේ පාඩම් කරන්න උත්සාහ කරන්න. එතකොට අවුලක් නැතුව පාඩම් රෙඩි කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි පොඩ්ඩක් අර තියෙනවනේ බං පැය 5ක් 6ක නිින්දක් ලබා ගන්න කියලා. ගොඩාක් අය වරද්ද ගන්න මෙන්න මෙතන. ළමයි සමහර වෙලාවට එක දිගට පාඩම් කරනවා බං. හරි එක දිගට සාමාන්‍යයෙන් පැය 7 8 පාඩම් කරනවා. පැය 10 12 එක දිගට පාඩම් කරලා නිදා ගන්න නැහැ. ඕක දවස් 3ක් 4ක් සතියක් දෙකක් යනකම් කිසි අවුලක් නැහැ. ප්‍රශ්න නැතු පැය 24න් පැය 20ක් විතර පාඩම් කරන එක අවුලක් නැහැ. නමුත් පුතේ ඕක ටික කාලයක් යද්දි සති 3ක් 4ක් 5ක් යද්දි කවුල් වෙන්න ගන්නවා. ඇඟ පරණ නැති වෙලා ඇඟ ශක්තිමත් භාවය නැති වෙලා දුර්වල වෙන්න ගන්නවා ඇඟ. එතකොට එක්සෑම් එකට කලින් මාස ලස්සනට පැය 24ක් පැය 20ක් විතර පාඩම් කරાવી. එක්සෑම් එක ලඟ වෙද්දී ඔයාගේ ශක්තිය නැති වෙලා මතක ශක්තිය වගේ දේවල් දුර්වල වෙක නිසා හරියට පැය 5ක් 6ක් පාඩම් කරන්න. සෝරි පැය 5ක් 6ක් නිදාගන්න. හරි ඉතුරු පැය ටික පාඩම් කරන්න අනිවාර්යයෙන්. හරි එතකොට ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන ප්‍රධාන වශයෙන්ම පාඩම් කරද්දී නිදිමත නැතුව පාඩම් කරන්න පුළුවන් ප්‍රධාන වේදයන් ටික අනිවාර්යයෙන්ම මේ ටික පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මෙතන ප්‍රධාන වශයෙන් කොටස් 10ක් විතර තියෙනවානේ. ඔය කොටස් 10න් පොඩ්ඩක් උත්සාහ කරලා ඒ ටයිම් එකට පොඩ්ඩක් බලලා අතට try එකක් දීලා බලන්න. හරිද? හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක සම්බන්ධ වෙමු. පරිස්සමින් ඉන්න වැඩ කරන්න මහන්සි වෙන්න හැමෝටම ආයිබෝවන්.